මුළු රටකම ගුවන් හමුදාවකට වඩා බලවත් සාගරය මැදින් යන පාවෙන යකඩ නගරයක් ගැන ඔයා අහලා තියෙනවද? මේ යකඩ මෘගයා මුහුදේ යනවා දැක්කම ලෝකේ ඕනෑම බලගතු රටකට පවා දාඩිය දානවා අනිවාර්යයි. ලෝකේ සාගර කලාපේම Tamanගේ අනසකට යටත් කරගත්ත ඇමරිකානු නාවික හමුදාවේ අති දරුණුතම අවිය. මේ තමයි සාගරයේ අසම සම යක්ෂයා USS ඒබ්‍රහෑම් ලින්කන් න්‍යෂ්ටික යුද නෞකාව. මේක නිකම්ම නැවක් කියලා හිතන්න එපා. මේක අඩි 1092ක්. ඒ කියන්නේ මීටර් 332කට වඩා දිග, ටෝන් ලක්ෂයකට වඩා බර දැවැන්ත යකඩ කන්දක්. පාපන්දු පිඩි 3ක තරම් විශාල මේ නැවේ තට්ටු 20කට වඩා තියෙනවා. ලෝකේ තියෙන ලොකුම ගොඩනැගිල්ලක් අරගෙන මුහුදේ පාවෙන්න දැම්ම වගේ තමයි මේකේ සයිස් එක. හැබැයි මේ යකාගේ හදවත ගැන ඇහුවොත් ඔයාට පිස්සු හැදෙයි. මේකට ඩීසල් පෙට්‍රල් ගහන්න ඕනේ නැහැ. මේ දැවැන්තයා ඇතුලේ වැඩ කරන්නේ අති ප්‍රබල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දෙකක්. ඒ කියන්නේ එකපාරක් ඉන්ධන පිරෙව්වම ආයේ අවුරුදු 25ක් යනකම් තෙල් ගහන්න ඕනෙම නැහැ. මේ ටොන් ලක්ෂයේ යකඩ ගොඩ පැයට කිලෝමීටර් 56කට වඩා වේගයෙන් මුහුදේ රළ ඉරාගෙන යන්නේ. කිසිම තෙල් බිඳුවක් නැතුව. මේකට මුළු ලෝකේ වටේ උනත් නොනවත්වාම යන්න පුළුවන්. මේක ඇයි භයානකම අවිය වෙන්නේ? මේ නැව උඩ එකවර ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් 90ක් විතර ගෙනියන්න පුළුවන්. ලෝකේ භයානකම 5th gen jet එකක් වන F-35C Lightning II සහ FA-18 Super Hornet යානා මේක උඩ ඉඳන් තත්පර ගානකින් අහසට විදින්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල මුළු ගුවන් හමුදාවටම වඩා ප්‍රහාරක යානා මේ එක නැවක් උඩ තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? කවුරු හරි මේකට මිසයිලයක් ගැහුවොත් බය වෙන්න එපා. මේ යකා වටේටම තියෙනවා Phalanx CIWS සිස්ටම් එක. තත්පරයට උණ්ඩ 1000 ගානක් බ්‍රර් සද්දෙත් එක්ක විදින ඒ මැෂින් පුවක්කු වලින් එන ඕනෑම මිසයිලයක් අහසේදීම කුඩු පට්ටම් කරලා දානවා. යුද නැවක් කිව්වට මේක ඇතුලේ වෙනම ලෝකයක් තියෙනවා. නාවික බටයෝ සහ පයිලට්ලා 6000ක් විතර මේක ඇතුලේ ජීවත් වෙනවා. මෙයාලට ඛණ්ඩ දවසකට කෑම වීල් 15කට වඩා මේක ඇතුලේම හදනවා. ඒ වගේම මුහුදු වතුර පිරිසිදු කරලා දවසකට බීමට ගන්න වතුර ගැලුම් ලක්ෂ 4කට වඩා නිෂ්පාදනය කරනවා. මේක ඇතුලේ වෙනම රෝහලක්, ටැපල් කන්තෝරයක් සහ ටීවී ස්ටේෂන් එකක් පවා තියෙනවා. ඇමරිකාව ලෝකෙටම Tamanගේ පවර් එක පෙන්වන්න යවන ලොකුම තුරුම්පුවක් තමයි මේ USS ඒබ්‍රහෑම් ලින්කන් කියන්නේ. ඕනෑම මොහොතක ඕනෑම රටක සිතියමක් වෙනස් කරන්න මේ එක නැවකට පුළුවන්. ඉතින් කොල්ලනේ, සාගරයේම හොල්ලන මේ න්‍යෂ්ටික මෘගයා ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද? මේ වගේ ලෝකේ තියෙන භයානකම යුද උපකරණ ගැන තව දැනගන්න ඕනේ නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. පේජ් එක ෆලෝ කරලා මේ යක්ෂ ගැම්ම ලංකාවටම පෙන්න ෂෙයා කරන්න.